මම පන්ති කරන්නේ නෑ පුතේ හතර වටේ. පානතුරු මේ ආයතනය තුල මම පන්ති දාලා පෙන්නවා. ළමයි 120න් 20කට වැඩි 22ක් දුකට වගේ පිටවා. පන්තිය තුල ඊයපුරු 22ක් දාලා පෙන්නවා. ඊයපුරු තේජසමයි එක පන්තිය. මම ඔන්ලයින් කරන්නේ නෑ. කොහෙවත් වෙන රිසර්ච් නෑ මේ පන්ති පානතුරු වල රිසර්ච් කරන්නේ. වැඩිම රිසර්ච් දෙන්නේ කොහොමද? පොරොන්දු කියන්නේ බැහැ. ගොඩක් ගුරුවරුන්ට පෙන්නන්න බැරි එකම දේ තමයි සමත්පශ්‍යතය කොච්චරද කියන එක. ගොඩක් අයට බැරිදී සමස්තපස ළමයි 20කින් 30කින් නෙමෙයි මේ රිසර්ච් දාලා තියෙන්නේ. ළමයි 100 ගානකින් මේ රිසර්ච් දාලා තියෙන්නේ. මේක කරන්න බැරි ඉසි. ළමයි මිනිස් හැමෝම බෞද්ධයේ පේනකොට ලංකාවේ 130ක ආසන්න ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ළමයි මිනිස් පේනකොට මට පුළුවන් වෙනවා අපේ පන්තියේ චුලි මන්දේ පොඩි අත්තරම අපිට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මොකද 120ක් ලොකු ප්‍රමාණයක් පන්තියෙන් එළියට යනකොට ඒකේ පුතේ 90 ගානකට වැඩි පර්සන්ටේජ් එකක් අපිට සමහර වෙනවා. ලංකාවේ සමස්ත ප්‍රතිඵලයේ ඒ අපිට පොඩි දායකයෙක් පොඩි සම්පේ මේකක් දෙන්න පුළුවන් අපිට සහයෝගයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක නිසා සමහරවිට මේ සමස්ත ප්‍රතිඵලයේ 130ක පිළිෙන්න තව ඉන්නේ උදිය අපි වගේ පොඩි තවක් දෙන්න ඕන පුරුවරු. මේ ගුණී පොඩ්ඩක් පිළිගන්න තියෙනවා. ඔයගොල්ලන්ට මොටිවේෂන් එකක් විදියට මේකේ විශේෂ රිසර්ච් විශේෂයෙන්ම ගෙනල්ලා මම පොඩ්ඩක් මේ වෙලාවක් කියන දෙනකොට කතා කරන්න. මොකද මේ විෂය අමාරුයි. හැබැයි මේ විෂය මාකට මම මේ විෂය ගොඩාක් හරි මම නිකන් මං වැඩ කරපු ටික පොඩ්ඩක් කියන්නම් ඉතින් අන්තරවගත්තොත් පොඩි දිනදාරේ දිනදාරේ ඉන්න පොඩි දෙයක් මම කරේ ඊට පස්සේ මුලින්ම මගේ කියන මුලින්ම හොඳ ලකුණු තිබ්බා දැන් ඔයගොල්ලෝ මේ කාලේ වගේ මම CNG එක හරි ලොකු ලකුණු තිබ්බා ඊට පස්සේ අතම ඉස්කෝලේ ක්ලාස් එකට යනවා ක්ලාස් එකට අපි ජොයින් වුණා ඊට පස්සේ තමයි ඊට පස්සේ ලකුණු ප්‍රශ්න කරනවා ඉස්ගලන් මෙන්න දැස්සා ඊට පස්සේ ඉතින් ආයෙ ටික ටික තමයි යනවා ඊට පස්සේ ලකුණු යනවා පහලනවා මොකලා තමයි ඉන්නේ මේ ඊට පස්සේ අන්තිම පේපර්ස් වෙද්දි තමයි දැන් ඔයගොල්ලෝ නාම කොහේ යන්නේ ඊට පස්සේ දවස් පේපර්ස් 5-6 ගෙනෙනවා ඒ කියන්නේ කොහොමද මෙතන නිකන් ගෙදර වගේ වෙන ටිකක් අන්තිම වෙද්දි ඊට දෙන්න දෙන්නේ දවසක් මෙතන ඒ ගණන් හදලා කරන්නේ ඉතින් ඒකෝට පේපර්ස් කරද්දී නාම එතකොට පේපර්ස් ඊට පස්සේ ලාස්ට් පේපර්ස් එක කරනවා ඒවත් එක තමයි ලකුණු දෙන්නේ ඉතින් ලකුණු වැඩි වෙනවා බලලා මේ එක වෙනම එකක් තමයි ඉතින් ඊට පස්සේ තව ඒ ආලෝක විස්තරත් එක කියනවා නම් ඇත්තටම මේක ලොකු දෙයක්. ඒ ලෙවල් ප්‍රධාන දෙයක් තමයි යාළුවෝ. ලොකු බලපෑමක් කරන දෙයක් යාළුවෝ කියන්නේ. හොඳ සෙට් එකකට එකතු වෙන්නේ නැත්නම් ඉතින් ඉවරයි. ඒක නම් ඇත්තටම මේ එකක්. මේ දැන් මගේ පන්තිවන් කියලා තියෙනවා. ඉතින් අපි PS මේ ඒ රිසල්ට් එක ගන්න සුපිරි මේ මදාම CNC උපකරනවා මේ කෙනෙක් මේ වගේ ආත්මයක් හරි වැඩ කරන්න සෙට් වෙන්නේ. වැඩ කරන එකට වැඩ කරන කට්ටිය එකට සෙට් වෙන්නේ. දේවාන්ගේ සෙට් එකේ වැඩ ගන්න සෙට් එකකුත් හිටිය වෙනවා. දැන් මමයි දේවාන්ට පිළිතුරු කුටි කට්ටිය හිටියාගෙන තව වැඩ ගන්න නැති කට්ටියකුත් හිටියා. ඒකට දේවාන්ලා අපි කට්ටියට හිතට වැඩ කරු නිසා ඒගොල්ලෝ තුමාරි දිනුන ගියා. තුමාරි චීප් වෙලා හරි ගොඩ ගියා. මේකේ තියෙන්නේ යාළුවෝ කියන්නේ ගොඩක් කරගන්න. දැන් ඔයගොල්ලෝ යාළුවෝ සෙට් වෙන්නේ නැහැ වගේ නේද? මගේ තුක දේවාන්ලත් එක මම හිටියට ඒගොල්ලෝ මම කියන්නේ හැමීටරයක්. එතකොට යාට අර නිකන් කුඩට වැඩ කරන්න ඕනේ යන්නත් නෑ. ඒක නිකන් පිට ගලින්ව කනුවට යනවා. අපිට එහෙමද? ඒක මට ටිකක් ගන්න කියලා තියෙනවා මම කරේ මම ඉස්සේ. ඒ කියන්නේ පිටිපස්සට ගියා අපි අපේ සෙට් එක පිටිපස්සේ. අපේ සෙට් එක පිටිපස්සේ ගියා. පස්සේ දැන් මට ටිකක් කරලාදී ලකුණු අඩුයි දැන්. අර තේමාත් කටි ලකුණු එනවා මට අඩුයි. දැන් මට කරන්න දෙන්නේ මට හිතාගෙන ඕනේ නෝ ඊට පස්සේ ටික ටික ඉස්සරහට. ඒක නිසා කිව්වා මේ හැරෙන අන්තිම වෙලෙම මේ හැරෙ හිටියේ. අර පිටිපස්සේ නම් මේක ටික ටික තීනී ඉස්සරහට. ඉතින් ඒක කට්ටිය කොහොමද මේ කට්ටියත් එක්ක ඉඳලා හිටියේ එක කට්ටිය කොහොමද වෙනස් වෙන්නේ බලලා මේ හරියට මේ හරියට කොහොමද කොහොම හරි ගොඩ දාගන්න ඕනේ ඒ සිද්ධියට
කට්ටිය ඉන්නේ මේක. ඒ නිසා මට ඒ කට්ටියත් එක දැන් බිනදනම් කියලා මේගොල්ලෝ මෙතන ඉන්නේ. කොහොමද කරගන්නවා කියන්නේ. ඒකත් එක්ක කොහොමරි අන්තිමට ගම කියනවා. ඒක වටනවා යාළුවෝ වටනවා කියන්නේ. ඊට පස්සේ ඉස්සරහේ වෙන කොටසක් දැන් කියන්න ඕනේ. පරිමේලම කරනවා. මේ ලෙවල් එක කොහොමද දේශිනේ වගේ රිසර්ච් එකක් මේ ක්ලාස් එකේ දානවා කියන්නේ. ඒතරම ඔයාලට තව ටිකක් දැන් ඔය ගුරුතුමා නිසා ඔයගොල්ලෝ ටිකක් දැනලා වැඩ කරනවා. ඒක තියෙනවා නේද? පටන් ගන්න කරන්න ඕනේ සීන් එක. ඒක කාලයක් යද්දී වුණානේ. මිස්සු නටන්න ගන්නවා. මෙහෙ යනවා. විකාර කරනවා ඊට පස්සේ. එහෙම කරපු කට්ටිය නිසා කොහොමද කරන්නේ? ඒක ඇත්තටම හොඳයි. මට ඒක හොඳටම උදාහරණයක් එක්ක මම කියන්නේ ඕක බැලුවානේ නම් කරපු විශ්ව මෙතන. ඉතර කරලා කොහොමද කරගන්නේ? ඒක නිසා කියන්නේ මේක. ඊට පස්සේ දැන් මම පේපර්ස් කරනවා. පේපර්ස් ටික අනිවාර්යෙන් ඔක්කොම කරගෙන යන පේපර්ස් ටික තමයි මොකක්ද අපි දෙන්නේ වෙන්නේ. ලොකු ප්‍රමාණයක් දැන් ඔයගොල්ලෝ දැන් ඉතින් සුපර්වයිසර් කෙනෙක් නැත්නම් මේ ඉතින් හද ආයෙත් ටික පේපර්ස් ප්‍රමාණය වැඩි වෙනවා. ලොකුට පේපර්ස් ටික කරනවා. පේපර්ස් ටික අනිවාර්යෙන් ගන්න. වෙලාවට ඒක කරලා දෙන්න මේ ආසන්න එක උගල වෙලාවට කරලා දෙන්න කියලා හිමිකුත් කියනවලු. මේ වෙලාවට ඇවිල්ලා වෙලාවට කරන් දෙන්න. ඒක මාරක් මතකුනේ එතකොට මේක බාරක් වගේ ඒ ගන්නවත් වෙලාවට මේක වෙලාවට අරගෙන එක බලන්න මගේ ලකුණු 10යි මේක. ඒක ප්‍රශ්නේ කරලා තියෙන්නේ. අර පාක් වල මේ ඔයගොල්ලෝ ඉතින් ලකුණු අඩුයි වගේ ඒක අවුල් නම් වෙලාවට එන්න. නැත්නම් වෙලාවට ආවෙත් තීර ගන්න දෙන්න. ඉතින් කරන්නේ. කරගන්න ඊට පස්සේ තව ප්‍රධානම එකක් තමයි මට මේ ඒ කට්ටියක රිසල්ට් හරියට දීච්ච. ඔය වැඩ කරන්න පුළුවන් කට්ටිය හොඳට මැක්ස් එකෙන් සුපිරි මීටර ඉන්නවනේ. අනිත් දෙක නාගන්නේ. අනිත් දෙකත් ඒ විදිහටම කරගෙන යන්න. ගොඩක් වෙලාවට එන්නේ මැච් පුළුවන් වෙච්ච ගමන් ඔක්කොම පුළුවන් කියලා හිතා ගන්නවා. අනිත් දෙක කරන්නේ නැහැ. ඒකත් කරගන්න එපා. අනිත් දෙකත් අනිවාර්යෙන් අල්ලගෙන යන්න. මේ අපේ දෙන්නේ ඉතන අන්තිමට මැච් එක පොඩ පුළුවන් වුණේ නැහැ. මට ඒක නතර අන්තිමේදී මැච් එක ඉන්ටරෙස්ටිං නේ. එක්සාම් පේපර්ස් ගියා සර් කියනවා පේපර්ස් අපි කරනවා පාස් පේපර්ස් ටික කරගෙන යනවා. හොඳටම ගියා. ඒ වුණාට කෙමිස්ට්‍රි සිස්ටම් එක වැදුනා. කෙමිස්ට්‍රි එක බැරි නිසා හරි අන්තිමේදී කරා. ෆිසික්ස් එක පුළුවන් කෙනෙක් හිතාගෙන කරේ. මට ඇත්තටම ලොකෝලොත් මොකක්ද මගේ රිසල්ට් එක අනුගාමනයක් වෙච්ච එක නේද මට හිතුණා පළවෙනි සියට එන්න තිබ්බා කියලා ලකුණාන් පස්සේ මම ෆිසික්ස් වලට කරා. මේකක් තියෙනවා. ඒ තත්ත්වය ඔයගොල්ලෝ දැන් එපා පුළුවන් තරම් හොඳටම කරන්න. ඔව් ඉතින් කලස් පහක් තියෙනවා කියන්නේ. අව ඉස්සරහට නැහැ කියන්නේ යන්න තිබ්බයි. මේකයි තියෙන්නේ ඒක. පුළුවන් මිනිස්සු උමන කොයිනෙත් කරන්නේ. මේ ඊට සාරිකා කියන්නේ මම ඔතන ඉන්ජොයි කරනවා හොඳට වගේ. මේක කියනවා කියලා හදන එක ඇත්තටම මාරක් අපේදී. ඒ වගේ නැකස නෑ 12 වෙනකන් ක්ලාස් ගන්නවා කිව්වේ 12යි ගාමාර වෙනකන් යනවා ක්ලාස් එක. ඩිස්කෂන් එකේ ඉන්නේ සීන් එක අපි දැන් අපේ කට්ටිය සාමාන්‍යයෙන් හොඳට කරගෙන යනවා නම් එතකොට ඔය ටික අඩු කට්ටිය ගණන් හදලා වැඩි. එතකොට අපේ ටිකක් අවුල්. ඉතින් අපිට ඒ ගණන් අවශ්‍යයි. එතකොට අපි ගණන් අපේ කට්ටිය වෙනම හදනවා මොකක් හරි දෙන්න තියෙන ගණන් කරගෙන හදනවා. අර ඒ ගණන් හදන එකේ වෙනම එකක් තියෙනවා. මැත්ස් ස්ට්‍රීම් එකට තෝරගත්තගේ විශේෂත්වය ඒකයි. මේ විෂය මානව ඉන්ටරෙස්ටිං. ඇත්තටම විෂය මානව ඉන්ටරෙස්ටිං කියන්නේ විශේෂිත තාම පොඩි පොඩි දෙයක් නේද ඒක අපිට නැත්නම් මැත්ස් වලට ඩොකියුමන්ට් අංගනේ මේ වලින් තියන තව ඉස්සරහට යද්දි මාරේව තියෙනවා මේ අවකාශම් වල එක මතක් ගන්න මාරව ගතිය අප්ලයි ටික මම යන්නේ ප්ලේ කරගෙන තියෙනවා ඒක ඇප්ලයි තමයි කරන්නේ මාරයි මේ විෂයන් ටික කෙමිස්ට්‍රි එකක් කරගන්න ෆිසික්ස් එකම විෂයන් ආසාවෙන් කරන්න මාරව එකක් දෙනවා යාළුවෝ කීප එකයි ඒක මාරකක් ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් මුදල මෙතන වගේ ඩිස්ට්‍රික්ට් එකක 44 ඉතින් මොකක්ද කරන්නේ කොළඹ ඉඳලා එතකොට මේ තරමේ කොළඹ රෑන්ක් හදලා හොඳට ඔයගොල්ලෝ නැත්තම් 44 ගියා ඉතින් අනිවාර්යෙන් 100 කට ඉන්නවා ඒ වගේ නැටම් බහලා ඉතින් මේ දැන් කොළඹ ඉන්න කට්ටිය හොඳටම රෑන්ක් එකක් දාන්න මොකද අපේ ඉස්කෝලේ නැත්තම් පොඩ්ඩක් වැටෙනවා මොකද ඉතින්ලා පොඩ්ඩක් කොළඹ ටෙප්පි තියෙනවනේ ඒ නිසා අලුතෙන් ඔයගොල්ලෝ chance එක තියෙනවා. ඔයගොල්ලෝ ඉතින් සාමාන්‍යයෙන් අදින් ඉන්නේ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඉතින් ලේසි. ඒ නිසා ඒ මිනිස්සු ඒක නිසා කොහොමද කරගන්න? කල්තර කට්ටිය ලේසි යනවා. ඔයගොල්ලෝ ගත්තේ නැත්නම් අමාරුයි.
ඒගොල්ලෝ එක නෑ කිහිගෙන යනවා ඒක කොළඹ කට්ටිය. කළුතර කට්ටිය මුදලම කරන්නේ ඔබට ලේසියෙන් යන්න පුළුවන්. ඒක ඔබට කෝපයක් තියෙනවා කළුතර කට්ටිය ලොකු. කොළඹ කට්ටිය අමාරුයි. කළුතර කට්ටිය ලොකු කෝපයක් තියෙනවා කෙලින්ම යන්න. කළුතර කට්ටිය ඒක නෑ දාන්න ඉන්න කට්ටිය අනිවාර්යෙන් දාන්න දෙන්න නෑ කියලා දාලා ගිහලා හයිස් රැන්කින් එකට වෙන්නේ මමත් වැඩි අපේ සෙට් එකට වැඩි වුණා. මම අපේ සිටිය අයිලන්ඩ් එකක් දාන්න මිනිස්සු ඉතින් මොකක් හරි ගන්නවා නම් මේක තියෙන්නේ සුදුදම ගන්න ඩිමාන්ඩ් එක. නෑ කියලා ඒ ආතාව කොහොමද කරේ කොහොමද සබ්ජෙක්ට් එක නෑ ඒක ගන්න මේ තව එකක් කිව්වා මේ සිලබස් එක දැන් පොතේ කියන වගේ සිලබස් තව වෙන්නේ මේ කතාව වරම් බොරු මොකද අපි අම්මාට කීයකට සම්පූර්ණ එක ඔය අන්තිම වෙද්දී මේ ටිකක් කරා අපිට ඔය සම්භාවිතාව සංඛ්‍යානේ ඒ කාරණේ ටික අන්තිම වෙනකන් අල්ලන්නේ මොකද දැන් තමයි හැදෙනවා ළමයි අන්තිම වෙද්දී සිලබස් තව කියලා එන්නේ නැහැ පිළිවෙස් කරන්නේ ඊට පස්සේ රිසල්ට් එක මොකද මේ ABC AB A ද B දානවා ඊට පස්සේ S එකයි C එකයි යටනවා ඒක නිසා සර් අන්තිමට අපේ අල්ලන්නේ කියලා මේ අන්තිම වලදී ඔක්කොම ටිකට මේ ඔය සම්භාවිත සංඛ්‍යානේ පාලනය ඉන්නේ ඒක මොකද දෙන්නේ සෙකන්ඩ් එක සංඛ්‍යානේ කොහොමද අප්ලයි මේකේ හොඳට එන්ජොයි කරන සබ්ජෙක්ට් එක හොඳට එන්ජොයි කරන අවුරුද්දේ හොඳට කරගෙන යන අන්තිම රිසර්ච් එකකින් අන්තිම පාඩේ කරන එක අපිත් ඇවිල්ලා පාඩේ කරලා ඉතින් මෙතන හොඳට මේකත් එන්ජොයි කරලා ඔක්කොම එන්ජොයි කරලා ඉතින් පාඩේ කරලා ඒකත් එන්ජොයි කරලා ඒක තමයි අවුරුද්දේ අවුරුද්දේ ජය